මේ තියෙන්නේ දාරක ශාක නිසාම හොඳින් වර්ධනය වෙච්ච සුදු හඳුන් ශාකයක්. ඔබට දකින්න පුළුවන් එහායින් තියෙනවා ඉතා හොඳින් වර්ධනය වෙච්ච වල් සූර්යකාන්ත පඳුරක්. ඒ වගේම මේ දිශාවෙනුත් අපිට පේනවා ඉතා හොඳින් වර්ධනය වෙච්ච වල් සූර්යකාන්ත පඳුරක්. පිටිපස්සෙන් අපිට පේනවා ඉතා හොඳින් වර්ධනය වෙච්ච කතුරුමුරුංග ශාකයක් තිබෙනවා. ඒ වගේ ශාක තිබෙනවා. මෙහිදී වෙන්නේ ඇත්තටම මෙන්න මේක හොඳ උදාහරණයක්. මේ තියෙන්නේ අපි පසෙන් ගලවගත්ත වල් සූර්යකාන්ත මුලක්. මෙහි මෙන්න මේ ව්‍යුහයන් මම මෙන්න මේ ව්‍යුහයන් පෙන්වන්න. මෙන්න මේ ප්‍රධාන මුල, මේ මුල එන්නේ වල් සූර්යකාන්ත මුලක්. එහි මෙන්න මෙවැනි ව්‍යුහ හදනවා. මේ ව්‍යුහ වලට අපි කියන්නේ හොස්ටෝරියම් කියලා. ඒ හොස්ටෝරියම් එක මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. මෙන්න මේ අනිත් වර්ණයෙන් දිස් වෙන්නේ. මෙන්න මේ අනිත් වර්ණයෙන් දිස් වෙන්නේ සුදු හඳුන් මුල්. සුදු හඳුන් මුල් ඇවිල්ලා මේවත් එක්ක සම්බන්ධ වෙනවා. මේවත් එක්ක සම්බන්ධ වෙලා එතනින් තමයි ගන්නෙ පෝෂක සහ ජලය උරා ගන්න මෙන්න මේ ව්‍යුහ හරහා. මේ සාමාන්‍ය ශාකයක ඔබට මේව දකින්න හම්බෙන්නේ නැහැ. සාමාන්‍ය මුලක් ගත්තට පස්සේ මේව දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් සුදු හඳුන් දෙක වර්ධනය වෙනකොට මෙවැනි හොස්ටෝරියම් හදනවා. මේ හොස්ටෝරියම් එක සම්බන්ධ වෙලා මේ ශාකය මෙතන තියෙන සුදු හඳුන් මුල් සුදු මේ පාට වෙනත් වර්ණයකින් දිස්වන්නේ සුදු හඳුන් මුල් ඇවිල්ලා මේකත් එක්ක සම්බන්ධ වෙලා එමගින් තමයි ශාකයට අවශ්‍ය වෙන පෝෂක සහ තෙතමනය දෙක ලබා ගන්න. ඒ නිසා අපි ඇත්තටම සමහර නියඟ කාලවලදී අපි කරන දෙයක් තමයි මේ ශාකයට වඩා අපේ ප්‍රමුඛතාවයක් ලබා දෙනවා අපේ දාරක ශාක නොමැරි පවත්ව ගන්න. සමහරලාට නියඟයක් ඇවිල්ලා ශාක මැරෙන්න උත්සාහ කරොත් එහෙම අපි පළමුව ජලය සපයන්නේ දාරක ශාකයට. අපේ මේ සුදු හඳුන් ශාකයෙන් නෙමෙයි. මොකද මේ ශාකයේ ජලය සැපුවත් ඇතම් අවස්ථාවල ජලය හෝ පෝෂක ලබා ගැනීම හැකියාව මේ ශාකයට නැහැ. අපි අර ශාකයට ලබා දීලා ඒ ශාකය හරහා තමයි මේකට ලබා දෙන්නේ. එහෙම තමයි අපි මේ වර්ධනය මෙතරම් හොඳ වර්ධනයක් ලබා ගන්න කටයුතු කරලා තියෙන්නේ. ඇත්තටම සුදු හඳුන් කියලා කියන්නේ අර්ධ පරපෝෂී ශාකයක්. ඒ කියන්නේ සෙමි පැරසිටික් ප්ලාන්ට් කියලා අපි කියනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම තනියම ජීවත් වීමේ හැකියාවක් නැහැ මේ ශාකයට. අර්ධ වශයෙන් ඒ වටේ තියෙන ශාකයක් එක්ක සම්බන්ධ වීමක් සිදු වෙනවා. ඒ හොස්ටෝරියම් තමයි සම්බන්ධ වෙන ව්‍යුහය තමයි මේ පේන්නේ. හොස්ටෝරියම් කියලා අපි හඳුන්වන්නේ. දැන් අපි එවැනි දාරක ශාක සපයා දුන්නේ නැත්තම්, ඒ කියන්නේ අපි ඉන්දුවේ නැත්තම් සුදු හඳුන් ශාකයේ අවට එවැනි දාරක ශාක මෙම සුදු හඳුන් ශාකයේ මුල් පස තුලින් ගමන් කරලා Tamanට හිතකර කුමන හෝ ශාකයක් එක්ක මේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න එක. ඇතැම් විටක ඒක නිදිකුඹ වෙන්න පුළුවන්. ඇතැම් විටක ඒක මෙහි තියෙන යම් කිසි තෘණ වර්ගයක් වෙන්න පුළුවන්. ඇතැම් විටක පොල් වෙන්න පුළුවන්. අපි දැකලා තියෙන පොල් ශාකයත් එක්ක මේව හදනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා කෙසෙල් ශාකයත් එක්ක මේ ලක්ෂණ තියෙනවා. තේක්ක වගාවත් එක්ක ඒ වගේම එවැනි විශාල ගස් ඇකේෂියා එක්ක වැනි විශාල ගස් එක්ක අපි දැකලා තියෙන මෙවැනි ව්‍යුහ හදලා මේ පෝෂක සහ තෙතමනය උරා ගැනීමේ ලක්ෂණය තියෙනවා. මොකද අර සෙමි පැරසිටික් නැත්නම් අර්ධ පරපෝෂී ලක්ෂණ නිසා සුදු හඳුන් වල පවතිනවා.